AI image generation වල ChatGPT use කරන්න පුළුවන් විදිහක් බලමුද. මේ තමයි අපේ AI ගැන කතා කරන වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක. ඉතින් YouTube එකෙන් බලද්දි මේ වගේ මාර realistic type thumbnails ගොඩක් ඔයගොල්ලෝ daily browse කරනකොට දැකලා ඇති. ඉතින් මේ වගේ thumbnail එකක් ඔයාලට ලේසියෙන් හදාගන්න පුළුවන් විදිහක් තමයි අද අපි කතා කරන්න යන්නේ. බය වෙන්න එපා. මේක ඔයගොල්ලෝ ChatGPT එකේ free version එකේ වුණත් test කරලා බලන්න පුළුවන්. ඉතින් පළවෙනිට තියෙන ඔයාලට කොහේ හරි කොලයක් අයි පෑනක් අරන් මෙන්න මේ වගේ ඔයාලට ඕනේ thumbnail එක මේ වගේ sketch එකක් ඇඳගන්න එක. ඊට sketch එක ඇඳගත්තට පස්සේ මේක අරගෙන ඔයාලට පුළුවන් මේ වගේ ChatGPT එකට input එකක් විදිහට දෙන්න. දුන්නට පස්සේ ඔයගොල්ලෝ ඕන නම් මේ caption එක බලා ගන්න මම මේක comment එකක් දාන්නම්. මේ වගේ caption එක turn this sketch into hyperrealistic YouTube thumbnail එකෙන් මම මේ දාලා තියෙන ඔය caption එක ඔයාලට ඕන විදිහට හදලා දාලා ඒ image එක ChatGPT දුන්නට පස්සේ මෙන්න මේ වගේ පට්ට ChatGPT එකෙන් generate කරපු YouTube realistic thumbnail එකක් අපිට හම්බ වෙනවා. ඔයගොල්ලෝ still මාව sure නැත්නම් ඔයගොල්ලෝ මෙන්න මේ පේනවා මේ තියෙන මම අරගෙන free plan එක තමයි මෙතන තියෙන්නේ. මේක upgrade කරලා නැහැ. free plan එකෙන් තමයි මේ වගේ image එක generate කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝට ගිහලා try කරන්න අනිවාර්යෙන් chance එක තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මම නම් හිතන්නේ මේ වගේ tool එකකින් graphic designers thumbnail designers replace කරන්න පුළුවන් වෙයි කියලා. මොකද thumbnail designer කෙනෙක් නම් ඔයාට මේ වගේ tool එකක් use කරලා ඔයාගේ thumbnails තව quality කරන්න හොඳට ideation process එක කරන්න ලේසියෙන් මේ වගේ දෙයක් use කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් videos බලන්න ඕන අනිවාර්යෙන් follow button එක click කරලා like එක press කරන්න අමතක කරන්න එපා.